කුර සහ මුඛ රෝගය කියන්නේ ගව, එළු සහ සූකර පාලනයට එල්ලවන ප්‍රධාන තර්ජනයක්. මෙය වෛරසයක් මගින් ඉතා වේගයෙන් පැතිර යන රෝගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඍජු සබඳතා මෙන්ම සුළඟ සහ ගොවිපළ උපකරණ හරහා මෙය පහසුවෙන් ව්‍යාප්ත වෙනවා. සතුන්ට උණ ඇතිවීම සහ මුඛය වටා බිබිලි මතුවීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණයි. එමෙන්ම කුර අතර තුවාල ඇතිවීම නිසා සතුන්ට ඇවිදීමේ අපහසුතා ඇතිවෙනවා. නිසිකලට ලබා දෙන වාර්ෂික එන්නත්කරණය මගින් ඔබේ සතුන් මෙම රෝගයෙන් ආරක්ෂා කරගන්න. සූකර ගොවිපළවල් වලදී සනීපාරක්ෂාව සහ නිසි නවාතැන් පහසුකම් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ගොවිපලේ ජෛව ආරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම රෝගය පාලනයට ඇති හොඳම විසඳුමයි. වැඩි විස්තර දැනගැනීමට උඩ කැප්ෂන් එක කියවන්න. සුබ දවසක්. නිරාෆාම් නවීනතම ගොවිපළ උපකරණ සපයන්නෝ